2යි 3යි. හායි. ඔන්න මගේ දෙවෙනි vlog එකත් එක්කයි ඔයාලා එකතු වෙන්නේ. අද අපි යනවා දුර ගමනක්. ඔය පිටිපස්සෙන් යන්නද අපි කොහෙද යන්නේ කියලා. කතරගම. කොහෙද? කතරගම. කතරගම. එහෙනම් අපි යමු කතරගම. මගේ රත්තරන් යාළුවනේ අපි යන ගමන් තාම මෙයාලා නම් ඉන්නවා හොඳට සැපේ මං එළවනවා යාලා ෆිල්ම් එකක් බලලා සැපේ ඉන්නවා අන්නේවත් කැමති නම් මං කැමති දරුවා බාර දෙන්න. What do you say? වාංචි සිංහ උනාට මෙත කරන්නේ බලන්න වගේ. අපි හයිවේ එකේ තියෙන සර්විස් ඒරියා එකට එරවල මහන්සි දැන් බඩගිනි අපි කණ්ඩ යන්නේ Subiri juga ya Bapak. යාළුවනේ අපි මාතර එක්සිට් එකෙන් එක්සිට් වුණා. දැන් අපි යනවා මාතර පල්ලිය බලන්න. මොකක්ද මේ පල්ලිය නම? මාතර පල්ලිය තමයි. මාතර පල්ලිය තමයි. එහෙනම් අපි යමු මාතර පල්ලියට. අපි ආවා මාතර පල්ලියට. ඉතින් මාතර පල්ලිය අපි ආවා පරවිදූපතට. පරවිදූපතේ අලුත් පාලම අපි යන්නේ ඉතින් ගෙනිච්ච පාලම. නෑ ඔයාලට ඔය පේන්නේ මාතර ටවුන් එක. පේන්නේ පරවිදූපතේ. මේ තියෙන අලුත් පාලම, ඒ තියෙන පරණ පාලම. පරවි නෑ. කාක්කෝ නම් හිටියා. යාළුවනේ අපි දැන් යනවා සමන් දේවාලෙට මාතර. මොකද්ද? කිව්වේ? ලක්ෂ්මී දේවාලය. අපේ කතාවට සමන් දේවාලට ගිහිල්ලා ආවා. අපි බලමු ඊළඟට කොහෙද යන්නේ කියලා. අපි ආවා දෙවුන්දර තුඩුව බලන්න. සුපිරි. නාවක හමුදානේ පාන්නේ. දැනටත් නැව් වලට එහෙම සංඥා දෙන. අර උතුර.
අපි දැන් දෙමුන් දොරටුවත් බැලුවා. මොකද අහිනන්නේ? මොකද්ද? නමයි. මොකද්ද? ඔයා වැඩි කියලා ගන්න අර දැක්කද? අර ඔගේ කන්ට බලන. පේනවද? ඉතින් බලන්න. මේ ඩෑම් එක මොකක්ද යාළුවනේ කමෙන්ට් එකක් දාන්න. කතරගමට හැරිච්ච ගමන් තියෙන්නේ. හරි නම් අපි දැන් ආවා අපි නවතින දැනට අපි දැන් ඉන්න කතරගම. ඊටු ටික ඊළඟ වීඩියෝ එකෙන් බලන්න.